හලෝ ගයිස්, ඉතින් ඔයගොල්ලන්ගේ සාදරයෙන් අදත් BVS aquarium එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ආවේ යාළුවනේ ඉතින් ඇරවන ටැංක් එකට ෆීඩ් කරන්න. ඉතින් අපි ෆීඩ් කරන්න කලින් ඉන්න මාළු ටික බලමු. ඉතින් යාළුවනේ වෙනද වගේම තමයි පාකු ඉන්නවා මෙතන. අය ඔස්කල 3 දෙනා ඉන්නවා. ඇරවාන ඉන්නවා. ඉතින් තව පාකු කෙනෙක් එක පාකු කෙනෙක් නෑ යාළුවනේ. මම මෙතන ඉන්න යාළුවනේ තව පාකු කෙනෙක්. පාකුල දෙන්නම ඉන්නවා. හරි, ඉතින් අපි දැන් ෆීඩ් කරලා බලමු. ඉතින් මම ඇරවන්නට තමයි මේක දාන්නේ. ඉතින් මෙතන පැලට් එක තියෙනවා. ඒක දාමු ඔස්කලට. ඉතින් ඔස්කලට මුලින් දාලා බලමු යාළුවනේ. පොඩින් ඉතින් යාළුවනේ ඔස්කලටත් දැම්මා. කෑම ඇරවානයි කෑම එකත් වැටෙන යාළුවනේ. ඉතින් බිමට අඩියට වැටෙන්නේ. ඔක්කොම ටික වැටෙන යාළුවනේ ඔස්කලගේ කෑම ටික දාද්දී. හරි, ඉතින් ආ බලන්න ඉතින් යාළුවනේ ඔස්කත් කෑව ඇරවානගේ කෑම එකම. පාකුල දෙන්නත් යාළුවනේ දැන් එළියට ඇවිල්ලා තින්නේ. එහෙනම් පාකුලත් ඇරවානගේ කෑම කනවා. ඉතින් ඇරවානත් යාළුවනේ දැන් තව ටිකකින් පල්ලෙහාට ඒවි. ඉතින් අපි බලමු මෙතන ආයේ තාමත් කනවා යාළුවනේ ඔස්කල එහෙම. පාකුල දෙන්නත් කනවා. ඔන්න ඇරවානේ කෑම ටික කනවා යාළුවනේ. රෙඩ් ටේලුත් යාළුවනේ තව ටිකකින් එළියට එයි. මම පෙන්නන්නම්. තාම නෑ යාළුවනේ එළියට ඇවිල්ලා. අනිත් යාළුවනේ ඇරවානත් කෑවේ යාළුවනේ. ඔස්කගේ කටේ සයිස් එක යාළුවනේ දැන් ගොඩක් ලොකු වෙලා තින්නේ. තව ඇරවානගේ කෑම පොඩ්ඩක් තියෙනවා. රෙඩ් ටේල් ඔන්න යාළුවනේ එළියට ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ අතනින්. එයත් ඒ ව්‍යාන දැන් තව ටිකකින්. එයත් යාළුවනේ ඇරවාගේ කෑම එකෙන්ම කාවි. හරි, ඉතින් යාළුවනේ ඉතින් ඔන්න මම අදට වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් යාළුවනේ මම ඇරවානට යාළුවනේ තව ටැංකියක් ගෙනාවා. ඉතින් ඒකේ වීඩියෝ එකත් ඊළඟට බලා ගන්න පුළුවන්. හරි, නම් බයි. අය හැමෝම බයි බයි.